දැන් ඔයා පාඩම් කරනකොට සාමාන්‍යයෙන් අර ඔයාට පාඩම් කරන ස්ටඩි සෙෂන් එකක් ගත්තොත් ඒක ස්ටඩි සෙෂන් එක පුරාම ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ අවධානය එහෙට මෙහෙට යන්නේ නැතුව හරි ෆෝකස් එකෙන් පාඩම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඔයාට පාඩම් කරන්න ගියාම එකම කවුරු නැවත නැවත පාඩම් කරන්න වෙනවා වෙන්න පුළුවන්. ඒත් මතක හිටින්නේ නැහැ. ඒ වගේ දේවල් අඩු කරගන්න. ඒ කියන්නේ ඔයා යම්කිසි දෙයක් පාඩම් කරාම ඔයාට ඒකෙන් 90%ක් දුරට ඒ පාඩම් කරන පළවෙනි සැරේම මතක හිටින තත්ත්වයට පත් කරගන්න. ඒ කියන්නේ ඔයා මේ ක්‍රම පහක් කියනවා පොඩ්ඩක් ඒ ටික ඔයා පාඩම් කරන්න කලින් හරි ඒ ස්ටඩි සෙෂන් අතරතුරේ අනුගමනය කරලා බලන්න මොකද්ද වෙන්නේ. මේ ටික කරලා ඕගලන්ට යම්කිසි දෙයක් ගන්න පුළුවන් වෙයි. පළවෙනි එක තමයි ඕගොල්ලෝ පාඩම් කරන්න කලින් හොඳ වෙලාව හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ සතියේ වෙන්නේ මොකද්ද? ඔයාට සතියේට මම කියන්නේ මේ ටයිම් ටේබල් එකක්ම හදලා කියලා නෙමෙයි. ඔයාලට සතියේ මොකද්ද වෙන්නේ? සතියේ ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. මේ වෙලාවට පන්ති තියෙනවා. මේ වෙලාවට ඔයාලා නිදාගෙන නැගිටිනවා සාමාන්‍යයෙන්. එහෙමනම් හදන්නේ නැතුව ඇති. ඒ වුණාට අර මේ වෙලාවට ඔයාලට ෆ්‍රී වෙලාවල් තියෙනවා. මේ වෙලාවට ඔයාට පේපර් එකක් ඩිස්කෂන් එකක් බලන්න දාගෙන තියෙනවා. අන්න ඒ වගේ හදාගෙන ඇතිනේ. ඒතර ඔයා හොයාගන්න දැන් සමහර අර අපිට එක සැරේම දැන් බයෝ වගේ කරන අයට ගොඩක් තියෙනවා. ඒ වගේ සමහර විෂය කොටස් වල තියෙනවනේ අපිට එක සැරේම මතක හිටින්නේ නැහැ. හැබැයි ඒක සංකීර්ණ විෂය කරුණු. අපිට ඒවා අර නිදහසේ පාඩම් කරන්න බලා ගන්න වෙලාවක් දාගන්න වෙනවා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ නම් ඒ වගේ දේවල් පාඩම් ගන්න හොඳ පාන්දර 3ත් 6ත් අතර වගේ වෙලාවක් කියලා. මොකද ඒ වෙලාවට අපි අර නිදාගෙන හොඳ නිින්දක් අරගෙන අපි අර මනස සැහැල්ලු රිලැක්ස් එකේ අර ඒ වගේ විෂය කරුණු ඉක්මනින් හොඳට දානය කරගන්න මනසට දාගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක හැමෝටම ගැලපෙන ක්‍රමයක් නෙවෙයි. මොකද ඒක පාන්දර 3ත් අතර සමහර අයට එන නිදිමතයි. ඉතින් ඒ වෙලාවට පාඩම් ගන්න බෑ. බේසන් වල කකුල් දාගෙන එහෙම අර වද දිදී පාඩම් කරගෙන ඒක මේ ගමනක් යන්න බෑ. ඒක මොකද සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒක Tamanට ගැලපෙනවා තමන් හොයාගන්න සමහර අයට රෑ 10 පාන්දර 2ත් අතර වගේ වෙලාව ඒ වගේ දේවල් පාඩම් ගන්න දාගන්න පුළුවන්. මොකද ඒක රිලැක්ස් ඔක්කොම ගෙදර අය නිදි Tamanට පහසුවෙන් පාඩම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පරිසරය මේ සංසුන් ඉතින් අර කලබල නැහැ. හිත හොඳට අර ඒ ටික ඒ වගේ අර අමාරු ගැඹුරු විෂය සංකල්ප වුණත් හොඳින් අවධානය කරගන්න පුළුවන් එක සැරේම. ඉතින් ඒක තමන් අත්දැකලා තමන්ට ගැලපෙන වෙලාව තමන් හොයාගන්න. ඒක වෙන අය කියලා අහලා තමන් මේ වෙලාවට පාඩම් කර අර අයියා මේ වෙලාවට පාඩම් කරා මාත් ඒ වෙලාවට පාඩම් කරනවා කියලා එහෙම නෙවෙයි. තමන් ඒක අත්දැකලා තමන්ට ගැලපෙන වෙලාව තමන් හොයාගන්න ඕන මුලින්ම. දෙවෙනි එක තමයි ඩිස්ට්‍රැක්ෂන්ස් අයින් කරන්න. ඒ කියන්නේ දැන් පාඩම් කරන්න ඕගොල්ලෝ මොකක් හරි පාඩම් කරන සෙෂන් එකට එද්දි පළවෙනිම කරන්න ඕන දේ තමයි ෆෝන් එක මොකක් හරි ඩිජිටල් ඩිවයිස් එකක් තියෙනවා පාවිච්චි කරන ෆෝන් එක ලැප්ටොප් එක ඒ වගේ දේවල්. ඒවා පාඩම් කරන්න එන්න පැයකට විතර කලින් ඒවා ඔක්කොම අයින් කරන්න. ෆෝන් ඕෆ් කරලා හරි කොහොම හරි නැත්නම් වෙනම ඔයාලට ගන්න බැරි වෙන තැනකින් දීලා හරි කොහොම හරි එහෙම තියලා ඒවා ඒ ඩිජිටල් ඩිවයිස් අයින් කරන්න. මොකද ඔයගොල්ලෝ පාඩම් කරනකොට ඒවයින් මොකක් හරි නොටිෆිකේෂන් එකක් හරි ආවොත් මොකක් හරි Facebook එකකින් මොන හරි මැසේජ් එකක් හරි ආවොත් ඒ වගේ අර WhatsApp මැසේජ් එකක් ආවොත් ඔයගොල්ලෝ ඒවට රිප්ලයි කරන්න යනවා. ඒවා බලන්න යනවා. ඒතර ඕගොල්ලන්ට මානසික තියෙන එක විදිහකට පාඩම් කරගෙන යන්න බෑනේ. අර පාඩම් කරන එක මැඩික්මන්ට් එක කැඩෙන්න ගන්නවා. ඒතකොට ඒක අර සුසු ක්‍රමයක් නෙවෙයි. ඉතින් ඒ වගේ දේවල් අයින් කරලා පැයකට විතර කලින් මනස රිලැක්ස් කරගෙන හොඳට පාඩම් කරන සෙෂන් එකට රෙඩි වෙලා ඉන්න. පාඩම් කරනවා කියලා මෙහෙම උඩින් ඇවිල්ලා මේ එක පාඩම් ගන්නවට වඩා අර ඒ විදිහට පොඩ්ඩක් අර පසුබිම සකස් කරගෙන පාඩම් කරන සෙෂන් එකට එනවා නම් ඔයාට අර හොඳට ඒකෙන් අර උපරිම දෙයක් ගන්න පුළුවන්. අර නිකම් පාඩම් කරනවට වඩා. ඉතින් ඒක ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් මොන හරි ඩිස්ට්‍රැක්ෂන් ෂීට් එකක්. ඒ කියන්නේ මොකක් හරි ෆෝකල් එක ළඟ තියාගන්න. ඔයාට මොකක් හරි පාඩම් කරගෙන යන්නදී යනකොට ඔයාලට මතක් වෙනවා මට මේ වීඩියෝ එක බලන්න තියෙනවා. මම ගිය සතියේ රෙකෝඩින් එක බැලුවා. හැබැයි ඒක අන්තිම විනාඩි 30 බලන්න තියෙනවා ලබන සතියේ ක්ලාස් එකට කලින්. ඔයා දැන් සමහර වෙලාවට ඒ වගේ දේවල් මතක් වුණ ගමන් අර පාඩම් කරන ටික කර හිටිය ටික ඔක්කොම පැත්තකට දාලා අර වීඩියෝ එක බලන්න යනවා. ඒ වගේ වැඩ කරන්න යනවනේ. ඒවා ඒ වගේ මොකක් හරි මතක් වෙන දේවල් අර කොලේ ලියා ගන්න. අර කොලේ ගත්තා අර මතක් වුණා කියලා හිතුණා අර ඩිස්ට්‍රැක්ෂන් මොකක් හරි A4 ෂීට් එකේ ලියාගත්ත කොට මොකක් හරි කොල කැලක් ගන්න. ඒක ලියාගත්තා. ඊට පස්සේ ඒක පැත්තකින් තියනවා. ආයෙ පාඩම් කරගෙන යනවා. ආයෙ අර වගේ දේවල් මතක් වුණොත් ආයෙ අර කරලා යනවා. ඔය බලන්නේ සතිය දිගට ඒ වගේ ක්‍රමයක් අනුගමනය කරද්දී ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකතු කරලා බලනවා. සතියෙන් සතිය බලද්දී පාඩම් සෙෂන් වලදී ඔයා ඒ වගේ අමතර දේවල් ඔයාට මතක් වෙන දේවල් ලියන ප්‍රමාණය අඩු වෙයි. මොකද ඔයා අර හොඳට ෆෝකස් එක හදාගෙන දැන් ටික ටික ෆෝකස් එක හැදීගෙන යනවා. මොකද ඔයාට පාඩම් කරගෙන යන්න එක දිගට හොඳට පුළුවන්. අර වගේ දේවල් අමතර දේවල් මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයා අත්දැකලා බලන්න ඕන. ඒ වගේ ක්‍රම අනුගමනය කරන්න. ඒ වගේම තමයි එක වෙලාවක එක දෙයක් පාඩම් ගන්න. එක විෂයක් පාඩම් ගන්න. එක දෙයක් ගැන හිතන්න. අර කරන්න තියෙන ඔක්කොම දේවල් ගැන හිතේ ඉන්න එපා. ඒ කියන්නේ මට මේකත් පාඩම් කරන්න තියෙනවා, මේකත් පාඩම් කරන්න තියෙනවා, මේ පේපරේ ඩිස්කෂන් එක බලන්න තියෙනවා, මේ පේපරේ ලියන්න යන්න තියෙනවා. අර ඔක්කොම තියෙන වැඩ ටික ඔක්කොම මනසේ තියාගෙන මේවා ඔක්කොම කරන්න ඕන එක හිතේ තියෙනවට වඩා එක තැනකින් පටන් ගන්න. මොකද්ද කරන්නේ? අන්න ඒ දේට විතරක් හොඳට ෆෝකස් එක දීලා ඒ දේට හොඳට අවධානය යොමු කරලා ඒ දේ එක දෙයක් ඉවර කරගෙන ඉන්න. එතකොට එක දෙයක් ඉවරයිනේ. අර ඔක්කොම එක සැරේ කරන්න දඟලන්න එපා. ඊට පස්සේ එක තමයි මොකර කියවද්දී හරි මොනවා හරි පාඩම් කරද්දී අර හොඳ ෆෝකස් එක තියාගන්න පොඩි අනුගමනය කරනවා ටිප් එකක් මම කියන්නේ අර ඇඟිල්ල තියාගෙන වගේ අර වචනෙට කියවගෙන යන්න. ඒතකොට අර ෆෝකස් එක අර නිදිමත වගේ හැදිලා අර නිකන් ඒක මේ කම්මැලිකමක් හිතෙන්නේ අර නිකන් අර ෆෝකස් එක හොඳට යනවා. ඒක පොඩි ක්‍රමයක් ඉතින්. බලන්න ඒකත් කරලා ඊට පස්සේ තමයි
තුන්වෙනි එක තමයි ඔයගොල්ලෝ පාඩම් කරද්දී ඔයගොල්ලෝ පාඩම් කරන ක්‍රම, ඉරියව් ඒවා වෙනස් කර කර බලන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොන හරි කරන්න පුළුවන් ඔයගොල්ලෝ කෙටි ක්‍රම හදාගෙන පාඩම් කරලා බලන්න. ඒවා සමහර විෂය කොටස් වලට ගැලපෙනවා. සමහර විෂය කොටස් වලට කෙටි ක්‍රම වලින් පාඩම් කරනවට වඩා තමන් ඒ කෙලින් මේ තියරි කොටස් පාඩම් කරගන්න එක ලේසියි. ඒක තමන්ට ආව එක විදිහට තමන් හදා ගන්න ඕන. අනිත් අය පාඩම් කරයි කියන කෙටි ක්‍රමත් ගන්න පුළුවන්. ඒ වුණාට අර තමන්ට කෙලින් පාඩම් වෙන්න තියෙනවා තියෙනවනේ. අන්න ඒවට විතරක් තමන් කෙටි ක්‍රම හදාගෙන පුළුවන් නම් පාඩම් කරගන්න බලන්න. ඒවා ඒත් අමාරු කෙටි ක්‍රම හදාගන්න බෑ. ඒ කියන්නේ තියරියෙන් පාඩම් කරගන්නවට වඩා අමාරුයි අර කෙටි ක්‍රමේ පාඩම් කරන්න ගියාම. ඒ වගේ ගුණ වැඩ කරන්න යන්න එපා. තමන්ට අර තමන් බලලා තමන්ට ගැළපෙන විදිහට කෙටි ක්‍රම හදාගෙන බලන්න. ඊට පස්සේ තමයි කියලා දෙනකොට අර මොකක් හරි පාඩම් කරගන්නකොට කාට හරි කියලා දෙනවා වගේ මොනවා හරි ඒ වගේ කරන්න පුළුවන් නම් හොඳයි. යාළුවෝ හරි ඉන්නවා නම් එහෙම නැත්නම් තමන් තනියෙන් පාඩම් කරනවා නම් මොකක් හරි බෝඩ් එකක ලියලා හරි නැත්නම් තමන් මොකක් හරි විෂය කොටසක් පාඩම් කරා මේකේ මොනවා හරි ප්‍රශ්න ටිකක් හිතන්න. මේකෙන් මොනවද වෙන්නේ කියලා අර ප්‍රශ්න හිත හිත පාඩම් ගන්න. අර එහෙම නිකන් අර තියරි නිකන් බණ පොතක් කියවන යනවා වගේ පාඩම් කරනවට වඩා අර ප්‍රශ්න හිතමින් අර මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා අර පොඩ්ඩක් වපසරින් හිතා බලමින් පාඩම් කරනවා නම් අර හොඳට ඒක ධාරණය වෙනවා. ඒ කියන්නේ පාඩම් කරගත්තම ආයි ප්‍රශ්නයක් ආවම උත්තරයක් ගන්න ගියාම අර ලීසි. නැත්තම් අර තියරි නිකන් පාඩම් කරනවා කියලා කරන්න ගියොත් අවුල් වෙනවා. ඊට පස්සේ තමයි අර විරුද්ධ දේවල් පාඩම් කරන්න කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් මොකක් හරි බයෝ වගේ දෙයක මම සරල උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ ශාක සෛල වල මොන හරි ලක්ෂණ ඒවා පාඩම් කරනවා නම් ශාක ශෛලත් එක්ක සත්ව සෛලත් පාඩම් ගන්න. ඒවයි වෙනස්කම් අධ්‍යයනය කරන්න. ඒවයි සමානකම් අධ්‍යයනය කරන්න. අර ඒවා සසඳමින්. ඒ කියන්නේ විරුද්ධ දේවල් එකිනෙකට විරුද්ධ දේවල් තියෙනවා නම් ඒවා සසඳමින් පාඩම් ගන්න. ඒතරම් මතක තියාගන්න ලේසියි. මොකද අර ඒ වගේ ක්‍රමයක් අනුගමනය කරද්දී අර අපිට ඉක්මනින් මතක හිටිනවා. අර එකම දේ ශාක ශෛල වෙනම පාඩම් කරලා සත්ව සෛල වෙනම පාඩම් කරන්න පුළුවන්. එහෙම හොඳයි. මං කියන්නේ එහෙම මම මේ සරල උදාහරණයක් ගත්තේ මේ වගේ දේවල් නෙවෙයි ඉන්නේ. අර ඔයාට ඊට වඩා සමානෙන් ඒවා හරියට මතක හිටින්නේ නැත්නම් ඒවා අර සංසන්දනය කරමින් ඒවා තියෙන වෙනස්කම් මොනවද ඒවා තියෙන සමානකම් මොනවද කියලා අර ඒ වගේ කරගන්න. ඊට පස්සේ නම් මොකක් හරි ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තට පස්සේ ඒක අහපු ගමන් පුළුවන් නම් ලියන්න බලන්න මොනවද බයෝ වල නම් ගොඩක් වචන අලුත් ඒවා තියෙනවා. ඉතින් ඒවා අර Tamanට එක සැරේ මේ සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවා අහපු ගමන් ලියලා බලන්න. එතකොට අර හුරුවක් වෙනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ පොඩි පොඩි ටිප් ඉතින් මේවා හැමෝටම ගැලපෙන්නේ නැති වෙයි. ඒ වුණාට මේ එක එක දේවල් සමහර අයට ගැලපෙයි, සමහර අයට ගැලපෙන්නේ නැති වෙයි. ඉතින් අධ්‍යයනය කරලා බලන්න ඕගොල්ලන්ට ගැලපෙන ටික ඕගොල්ලෝ උපරිමයට කරගන්න බලන්න. ඊට පස්සේ හතරවෙනි එක තමයි වට ක්‍රමය. ඒක නම් ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳලා දන්නවා. එක දිගටම පාඩම් කරන්න යන්න එපා. ඒක පැය 3-4 සෙෂන්ස් එක දිගටම පාඩම් කරන්න යනවා කියන එක ප්‍රායෝගිකව ටිකක් ඵලදායීතාව අඩුයි. ඉතින් ඒක තමන්ට කරන්න පුළුවන් නම් කමක් නැහැ. ඒත් අර විනාඩි 40ක් 35ක් විතර පාඩම් කරනවා. තව විනාඩි 10ක් විතර බ්‍රේක් එකක් ගන්නවා. මේ විනාඩි 10 මොනවද? සෝෂල් මීඩියා, ෆෝන්, ලැප්ටොප් ඒවා අල්ලන්න කරන්න යන්න එපා. මොනවා හරි වතුර ටිකක් බීලා එන්න. නැත්නම් එලි මහනේ පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් නම් ගේ ඇතුලේ ඇවිදලා එන්න. ඒකට මොඩක් මනස රිලැක්ස් වෙන දෙයකට අවධානය යොමු කරලා වෙනස් දෙයකට යොමු වෙන්න බලන්න. ඒ වෙලාව ඇතුළත තුල මොකද මේ ඒ වගේ බ්‍රේක් අරගෙන කඩ කඩ පාඩම් කරන්න ගියොත් අර තමන්ට අර ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තමයි හොඳ නිින්දක් ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය 5ක 6කවත් නිින්දක් මේ කාලේ ගන්නවා නම් හොඳයි. මොකද ඒතකොට අර මනස රිලැක්ස් වෙනවා. දැන් අපි මොකක් හරි දැන් රැයට මොකක් හරි ෆිසික්ස් හරි කම්බයින් මැත්ස් කරන හරි මොකක් හරි ගානක් ට්‍රයි කරනවා අපිට හැදෙන්නේ නැහැ කියලා මතක් වෙන්නේ නැහැ. අපි නිදා ගන්නවා හොඳට දැනෙන නිදා ගන්නවා. අපි උදේ නැගිටිට පස්සේ බලද්දී අර ගාන පොඩ්ඩක් ආයෙ ට්‍රයි කරලා බලන්න. ට්‍රයි කරලා බලනකොට ඔයගොල්ලෝ මේක අත්දැකලා ඇති. ට්‍රයි කරලා බලනවා මේ ක්‍රමෙන් හදන්න පුළුවන් නේද? මෙහෙම හදන්න තිබ්බ නේද? ඇයි අපිට මතක් වුනේ? අර අමුතු ක්‍රම මතක් වෙන ගන්න. අර අපිට මනසට අවශ්‍ය විවේක ලැබුණාට පස්සේ අපි හරි රිලැක්ස්. ඒතකොට අර අපිට අර අපිට අර හොඳට අපේ වැඩ ටික කරගන්න පුළුවන්. දෛනික රටාව කරගන්න පුළුවන්. ඒ වගේ ක්‍රම අනුගමනය කරලා බලන්න නින්දර කියන එක අත්‍යවශ්‍යයි. ඒක පැය 5කවත් අවම නිින්දක් ගන්න බලන්න උපරිම. හරිද? ඉතින් ඔය ටික අනුගමනය කරලා බලන්න ඔයගොල්ලන්ට සැලකිය යුතු වෙනසක් ළඟා කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට තව මොනවා හරි තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට මොනවා හරි මේ වගේ ඕන වීඩියෝ මොනවා හරි ඒවා තියෙනවා නම් යට කමෙන්ට් කරලා තියන්න. මම පුළුවන් විදිහට ඒවා කරන්න බලන්නම්.